ගොබ් ඉරිදා. එහෙමත් නැත්නම් ගොබ් ඉරිදුන කියද්දී ඔයාලට මතක් වෙන්නේ මොනවාද? සුදු සතියේ ආරම්භය. ජේසුගේ දුක, වේදනාව, මරණය සහ උත්ථානය. ගොක්කොල, ඔලිව් වතු, පියතුමල්ලා රතු ඇඳගෙන ඉන්න එක. ඒ හැම දෙයක්ම අපිට මතක් වෙද්දී ගොඩක් වෙලාවට අපිට අමතක වෙන දෙයක් තමයි කොටලුවා. අර පියතුමා ගොක් බෙන්සාරු කරද්දී කියපු සුවිශේෂ ඔයගොල්ලෝ හොඳින් අහගෙන හිටියා නම් ජේසු කියනවා ශ්‍රාවකයෝ දෙන්නෙකුට ඔබ ගමකට ඇතුල් වෙද්දී කොටලුවෙක් ඉන්නව ඔයාලා දකි. මා ප්‍රේමාන්තේනි ඒ වැදගැම්මක් නැහැ කියලා හිතන කොටලුවා ඉන්න තැනත් ජේසු දැනන් හිටියා. ජේසු දැනන් හිටියා ඒ කොටලුවා කොහෙද ඉන්නේ කියලා. ජේසු ඒ කොටලුවා ඉන්න තැන දැනගෙන හිටියා නම් ජේසු උන්වහන්සේගේ සමානකමට මවපු අපි ඉන්න තැන අපිට වඩා හොඳින් දන්නවා. ජේසු දන්නවා අපි අධ්‍යාත්මිකව කොතනද ඉන්නේ, අපි අධ්‍යාත්මික කොහෙද නතර වෙලා ඉන්නේ කියලා ජේසු දන්නවා. මේ චතාරකය පටන් ගද්දී අලුබදල් අපි ගොඩක් දේවල් ජේසුට පොරොන්දු වෙන්නට ඇති. අපි වැඩිපුර ඔරසං කියන්නට, කෑම අඩුවෙන් කන්නට, අපේ වැරදි අඩුපාඩු හදාගන්නට අපි උන්වහන්සේට පොරොන්දු වෙන්නට ඇති. එහෙම පොරොන්දු වුණත් සමහර විට අපිට ඒවා මතකත් නැහැ. එහෙම අමතක වුණත් ජේසු අපිට නැවතත් අවස්ථාවක් දීලා තියෙනවා. මේ සුද්ධ වූ සතිය ආරම්භයේදී හොයලා බලන්නට අපි කොහෙද අධ්‍යාත්මිකව ඉන්නේ, අපි කොහෙද අධ්‍යාත්මිකව නැවතිලා ඉන්නේ කියලා හොයලා බලන්න අවස්ථාවක් දෙනවා. ඒ කොටලුවා ඉන්න තැන ජේසු දැනගෙන ශ්‍රාවකයන්ට මොකක්ද කිව්වේ? ඒ කොටලුවව ලිහලා අරගෙන එන්න. ඒ කොටලුවව ලිහුවේ නැත්තම් ඒ කොටලුවට ජෙරුසලමට ජේසුත් එක්ක යන්නට හම්බෙන්නේ නැහැ. මා ප්‍රේමාන්තේනි මේ සුද්ධව සතිය සුද්ධවන්ත ලෙස ඇතුල් වෙන්නට අපෙනුත් ගොඩක් දේවල් ලියන්නට අවශ්‍යයි. ඒ සමහර විට අපගේ ඊර්ෂ්‍යාව වෙන්නට පුළුවන්, වෛරය, ක්‍රෝධය, ඕපදූප කියන දේ වෙන්නට පුළුවන්. මේ සුද්ධව සතියට සුද්ධවන්ත ලෙස ඇතුල් වෙන්නට අපි මොහොතක් නිහඬව කල්පනා කරලා බලමු. මේ සුද්ධව සතියට ඇතුල් වෙද්දී මගේ ජීවිතයෙන් මම මොනවාද ගලවලා ඉවත් කරන්න ඕනේ, මගේ ජීවිතයෙන් මම මොනවාද අයින් කරන්න ඕනේ කියලා අපි සුළු මොහොතක් නිහඬව කල්පනා කරමු.